වැලිකම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පැතීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ මෙසේයි. උපුටා ගැනීම 2025 10 වන මාස 22 වන දින වැලිකම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ මඟ පෙන්වීම මත පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශනය ආරම්භ කරන ලදී. ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ටාශයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව එම කොට්ටාශයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව 2025 10 වන මාස 26 වන අද දින අලුයම් කාලයේදී කමතක් සඳහා භාවිත කරන ලද අත්හර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර ඇති අතර එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරුවන් සමග සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය සමග පොරබැදීමකින් සිදු කර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇත. සැකකරුවන් විසින් අපරාධයට භාවිත කරන ලද යතුරු පැදවලින් එක් යතුරු පැදියක් රුපියල් ලක්ෂ 12කට අධික මුදල් ප්‍රමාණයක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන්ට පහසුකම් සැලසෙන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් සමග පොලිස් නිලධාරීන් පොරබදින අවස්ථාවේ පලා ගිය සැකකරුවෙකු වන කොන්තපෙන බැඳිපිටි අලුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරණලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. මෙම සැකකරු අඩි 5යි අඟල් 6ක් පමණ උස ඇති අතර දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් අනුරාධ ලෙසද වම් අතේ හිතුමතේ ජීවිතය ලෙස සලකුණු කර ඇත. මෙම සැකකරුගේ ඡායාරූප මේ සමග ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී. පොලිස්පතිට කියන්න WhatsApp 071 859 88 88 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය 0112 33යි 71යි 62 071 85යි 92යි 087 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දකුණු පළාත් කොට්ටාශය අපරාධ විමර්ශන කාර්යාංශය මාතර හා අනුරාධපුර කොට්ටාශය අපරාධ විමර්ශන කාර්යාංශ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී. උපුටා ගැනීම අවසන්.